හරි මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ රොබොටික්ස් ගැන. ඉතින් අපි බලමු රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලා. හරිද? රොබොටික්ස් කියන්නේ මොනවා හරි මැෂින් එකක්. නැත්තම් මොන හරි ක්‍රියාකාරකමක් අපි මැෂින් එකක් ලවා ෆිසිකල් ඇක්ටිවිටි එකක් හරි මොකක් හරි ටාස්ක් එකක් මැෂින් එකක් ලවා කරනවා නම් අපි ඒකට කියනවා රොබොටික්ස් කියලා. කියන්නේ මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් බැරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි මොකක් හරි යාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ඔස්සේ අපි මේක කරගන්නවා නම් අපි හිතනවා මේක රොබොටික්ස් වලට අදාළ කරන දෙයක් කියලා. ඒ වගේම මේකෙදි දැන් අලුත් රොබෝලත් එක්ක අපිට ඩිසිෂන් මේකින් කියන්නේ මිනිස්සෙක් වගේ හිතන සංකල්පයනේ. දැන් මිනිස්සෙකුට ඔළුවක් තියෙනවනේ. එතකොට ඒ වගේ ඉතින් මේ දැන් ඇත්තටම මේ රොබෝලටත් ඒ වගේ හිතන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ thinking ability එකත් එනවා. මොන වගේද thinking ability එක කියන කිව්වොත් අපි හිතමු බාධක මඟ හරවාගෙන යන රොබෝ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට avoiding obstacles වෙන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් කරන්න පුළුවන් රොබෝලා ඉන්න පුළුවන්. හරිද? ඉතින් එක එක විදිහේ රොබෝලා ඉන්නවා. දැන් අපි ඉස්සර තිබ්බ දේවල් ගැන කතා කරොත් ඒ කියන්නේ ඉස්සර ගොඩක් වෙලාවට මේ කම්පැනි වල තිබිච්ච රොබෝලා ගැන කතා කරාම ඒවයි අපිට රොබෝ ආම් තිබ්බා. රොබෝ ආම් මොකටද ගන්නේ? වෙල්ඩින් කරන්න ගන්න පුළුවන්, පේන්ට් කරන්න ගන්න පුළුවන්. මොකක් හරි රිපිටිටිව් ටාස්ක් එකකට තමයි ගොඩක් වෙලාවට මේ රොබෝ ආම් ඒ වගේ ටෙක්නොලොජි එක තිබ්බේ. ඉතින් මොන හරි දිගින් දිගටම කරන දෙයක් නම් ටාස්ක් එක ප්‍රීඩිටර්මයින් නම් අපිට හරි ලේසි මේ රොබෝ කෙනෙක්ව ඩිප්ලොයි කරන්න. ප්‍රීඩිටර්මයින් කියන්නේ හැමතිස්සෙම වෙන දේ නියතයක්. ඒ කියන්නේ නිශ්චිතව ඒ දේ වෙනවා නම් අපිට ලේසි සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලියක රොබෝ කෙනෙක්ව නිරතවන්න. ඉතින් මේකෙදි තියෙන ප්‍රශ්නේ තමයි ඔටෝනොමි කියන එක මේ අඩුයි. හරිද? ඒ කියන්නේ මෙයාට ඩිසිෂන් ගන්න, එයාට හිතන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හරිද? දැන් අද වෙද්දි දැන් ලෝකේ තියෙන තත්ත්වය කියලා කියනකොට රොබෝලට ගොඩක් වෙලාවට මේ හිතන්නත් පුළුවන් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඩිසිෂන් මේකින් කියන එක ගොඩක්ම දියුණු වෙලා තියෙනවා. එතකොට දැන් රොබෝලා ගොඩක් ඩයිනමික්. ඒ වගේම සංකීර්ණයිනේ කම්ප්ලෙක්ස් කියලා කියනවා. ඩයිනමික් ඇන්ඩ් කම්ප්ලෙක්ස් හරි. දැන් රොබෝලා. හරි. ඒ වගේම මෙයා දැන් තියෙන රොබෝ කෙනෙක් කන්ට්‍රෝල් කරන්න මේ නිකන් සරලව මේ පොඩි කෝඩ් එකකින් බෑ. එතකොට අපිට several layers of code ඕන. හරි. several control layers තියෙනවා. ඒ කියන්නේ layer ගොඩකින් තමයි අපේ රොබෝ පාලනය වෙන්නේ. හරි. ඉතින් මේ මොන වගේ දේවල්ද අපි කියනවා නම් AI තියෙනවා, ඊට පස්සේ vision කෑලි තියෙනවා, ඊට පස්සේ LLM ඒවත් තියෙනවනේ දැන් large language model ChatGPT වගේ ඒවා. ඒ වගේ ඒවායිනුත් අපිට මේ රොබෝලා කන්ට්‍රෝල් කරන්න යූස් කරන්න පුළුවන්. ඉතින් කන්ට්‍රෝල් ස්ට්‍රැටජි එක ගොඩක්ම ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඉතින් මේ ඉස්සරම මේ යට තිබ්බේ හાર્ඩ්වෙයාර් කෑලි හරි හાર્ඩ්වෙයාර් සෙන්සර් වගේ දේවල් තමයි මේ යටම ලෙවල් එකේ තිබ්බේ. ඒවා තාමත් තියෙනවා. ඒව නැතුව බෑ. නමුත් මේවා හොඳටම මේ ඩිවලොප් වෙලා තියෙන්නේ මේ යට තියෙන ලේයර්ස් ටික. හරිද? අපිට දැන් මේ උඩ තියෙන ලේයර්ස් වල තමයි අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. හරිද? ඉතින් ඩිසිෂන් මේකින් මැෂින් විෂන් ඒ වගේ දේවල් තියෙනවා. මෙතන උඩටම ඇවිල්ලා තියෙනවා AI ඊට පස්සේ මොනවද LLM වගේ දේවල් මේ උඩ ඩිසිෂන් මේකින් නැත්තම් මේ කන්ට්‍රෝල් ලේයර් වල උඩම තියෙන දෙයක් තමයි මෙන්න මේ හරිය මේවා තාම අලුත් ඉතින්. මේවයි අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන. ඒ කියන්නේ කලින් කරගන්න බැරි වෙච්ච දේවල්. හරිද? දැන් මම තව දෙයක් කතා කරනවා. ඒක තමයි දැන් කම්පියුටර් සයන්ස් නැත්තම් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කියන එක ගොඩක් අපිට මේකට වැදගත් වෙනවා. හරි මොනවාද? කම්පියුටර් සයන්ස් පැත්තයි සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් පැත්තයි. මේ දෙක නැතුව බෑ. ඒ කියන්නේ සරල කෝඩ් එකකින් මේ දේ කරනවා නෙමෙයි මේ රොබෝ කෙනෙක් හදනවා කියන්නේ. මොකද මේක ගොඩක් සංකීර්ණයි දැන් ඉස්සරට වැඩිය. හරිද? ඉතින් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් පාර්ට් එක අනිවාර්යයි. ඉතින් දැන් රොබෝ කෙනෙක් කියන්නේ මේ සරල දෙයක් නෙවෙයි. හරිද? ඉතින් අපි හිතමු මැෂින් විෂන් හරි මොකක් හරි එකක් යූස් කරනවා නම් අපිට ඒකට අදාළ කරන මැෂින් ලර්නින් ලයිබ්‍රරි එක හරි මොකක් හරි එකක් අපිට පාවිච්චි කරන්න. හරි ඉතින් කෝල් එකක් ආවා. ඇත්තට මේක නැමැත්තුවා කොහේ නැමැත්තුවද කියලා මතකත් නැහැ. සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කම්පියුටර් සයන්ස් කියන ඒවා අපිට ගොඩක් වැදගත් වෙනවා. කම්පියුටර් සයන්ස් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට්. ඉතින් මේ දෙක නැතුව දැන් ඉතින් මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් විතරක් තිබිලත් මදි. මොකද මේ මැතමැටිකලි අපිට දෙයක් කරන්න පුළුවන් වුණත් ඒක ඇත්තටම රොබෝගේ එක්සිකියුට් වෙන්න
මොකක් හරි software එකක් තියෙන්න එපා. ඒ software එක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් කොච්චර මේක mathematically මේව කරත් මේක හරියට implement කරගන්න බෑ. හැබැයි දැන් mathematically ඔප්පු කරගන්න පුළුවන් කෙනෙකුට ඉතින් ChatGPT වගේ එකකින් මේ කෝඩ් එක generate කරන්න පුළුවන්. නමුත් මේ තනි ස්ක්‍රිප්ට් එකකින් වගේ රන් වෙන ඒවාට මේ වගේ දෙයක් කරන්න ලේසියි. නමුත් මෙයාලගේ කම්ප්ලෙක්සිටි එක වැඩි වෙන්න ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ ලියන විදිය නැත්තම් ඒක හැන්ඩල් කරන විදියනේ ෆයිල් ගොඩකට බෙදලා ලියන විදිය ඒ වගේ ගොඩක් තියෙන හින්දා එතකොට සාමාන්‍ය කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ හැමෝටම වැදගත්. මේ software development කියන එක කියන්නේ architecture එක. කොහොමද software එකක් අපි මේ layout එක දාගන්නේ. මේ දේවල් වැදගත්. ඉතින් හරි. කෝඩ් එක කියන එක එක කොටසක් විතරයි. හැබැයි මේ කෝඩ් එකත් එක්ක අපිට ටූල්ස් ගොඩාක් තියෙනවා. හරිද? වටේ මේ ටූල්ස් නැතුව අපිට මේ කෝඩ් එක වැඩ කරත් අපිට මේවා ඩිප්ලොයි කරගන්න, මේවා ස්කේල් කරන්න, ඒවා කරගන්න අමාරුයි. හරිද? මොකද අපි පොඩියට පටන් ගන්න කෝඩ් එක ලියන්න හරිද? පේලි 10ක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තට මේක ඩිප්ලොයි කරන්න ගියාට පස්සේ මේක දැන් හાર્ඩ්වෙයාර් එකට මැච් වෙන්න ඕනේ. මේක කම්පැටිබල් වෙන්න ඕනේ. ගොඩාක් දේවල් එනවා. හරි? මේ ගොඩාක් දේවල් එන හින්දා අපිට අමාරු වෙනවා මේ හරියටම මේක ස්කේල් වෙන විදිය ඇප්ලිකේෂන් එක ලියාගන්න. නැත්නම් ඉතින් ඔය කෝඩ් එක සැරයක් රන් කරයි එතනින් ඒක ඉවරයිනේ. ඒක එහෙම බෑ අපිට අපි හදන මොනවා හරි දේ ප්‍රොඩක්ට් එක අපිට ඕන වෙලාවක රීයුස් කරන්න පුළුවන් විදියට අපි ස්කේල් වෙන විදියට අපි හදාගන්න ඕනේ. නැත්නම් අපි එකම දේ reinvent the wheel කියලා කියන්නේ. අපි රෝදය ආයිත් හදනවා ඉවරයක් නැහැ. එක සැරයක් හදපු රෝදයක් තියෙනවා අපි ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ low level hardware එක sensor මේ මෙතන මේ low level එකේ තියෙන දේවල් ටික ගොඩක් වෙලාවට හරියට establish වෙලා තියෙන්නේ. මොකද මේ ලෝකේ රොබෝල දුවනවා. ඒ කියන්නේ මෙතන තියෙන firmware අනම්මනම් ඒ development එක වෙලා ඉවරයි. හරි. ඒ දේවල් අපිට use කරන්න තියෙනවා. මොකද මේකට කාලය දාන එකෙන් අපිට කියන්නේ කාලේ දැම්මත් අපිට ලොකු දෙයක් මෙතන මේ ලෙවල් එකේ කරන්න අමාරුයි. මොකද මේක හොඳටම මේ ඩෙවලොප් වෙච්ච ඒරියා එකක්. ඉතින් මෙතන අලුත් දෙයක් හොයනවා කියන එක ටිකක් අමාරු වැඩක්. අපිට පුළුවන් මේ උඩින් හොයාගන්න. හරි. මෙතන ගොඩාක් දේවල් වලට කර දෙයි. මේ කියන්නේ මෙතන විසඳන්න බැරි ප්‍රශ්නයක් තිබ්බොත්නේ අපි මෙතන ඒක ගිහිල්ලා විසඳන්න හදන්නේ. නමුත් ගොඩක් වෙලාවට අපේ ෆන්ඩමෙන්ටල්ස් හොඳයි. ඉතින් කියන විදිහට අපි හිතමු කම්පියුටර් එකක් කියලා. Windows හරි Linux හරි කර්නල් එක කියන එක ඉතින් ගොඩක් වෙලාවට ඩෙවලොප් වෙච්ච එකනේ. අපි ඒක උඩ එක දේවල් ඩෙවලොප් කරනවා. අපි ගොඩක් වෙලාවට කර්නල් එක ආපහු වෙනස් කරලා එහෙම ඩෙවලොප් කරන්න යනවා අඩුයි. කියන්නේ එහෙම ඩෙවලොප් කරන්න පුළුවන් මිනිස්සුත් ඉන්න පුළුවන්. කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට යම් කිසි දෙයක් කරන්න නම් ඉතින් මේ ටූල්ස් ටික ඒ ටික ගානට මැච් කරගත්තා නම් අපිට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ programming languages ගැන අපි පොඩ්ඩක් කතා කරමු. programming languages දැනට ඉතින් ගොඩාක්ම මේ ජනප්‍රිය වෙලා තියෙනවා මේ Python නේ. ගොඩක් හොඳ ලැන්ග්වේජ් එකක්. ඉතින් මමත් ගොඩක් පාවිච්චි කරනවා Python. අපිට ඉතාමත්ම ලේසි rapid ඒ වගේම fast මේ prototyping කරන්න use කරන්න පුළුවන් මේ Python. හරිද? Python කියන්නේ ඉතින් ගොඩක් හොඳ මේ programming language. ඒ කියන්නේ Python වල ඉක්මනින් අපිට හදාගන්න. ඊට පස්සේ අපිට තියෙන C++. ගොඩක් අපිට fine tune control එකක් ගන්න ඕන නම් ඊට පස්සේ execution speed එක ගොඩක් වැඩි වෙන්න ඕන නම් අපි C++ use කරනවා. හරි. මේ දෙක තමයි ඉතින් ගොඩක්ම ජනප්‍රිය. ඊට පස්සේ මේ Python වලට අපිට ගොඩාක් libraries තියෙනවානේ. libraries machine learning libraries ඒ වගේ TensorFlow PyTorch අනම්මනම් කී ගොඩාක් තියෙනවනේ. ඊට පස්සේ හරි මේ ටික ඔක්කොමත් හරි දැන් programming language එක ගැන කතා කරා. ඊට පස්සේ අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි එක ෆ්‍රේම්වර්ක් තියෙනවා. මොනවද? ROS තමයි ඉතින් ගොඩක් කලා ROS2 තමයි ඉතින් ඔය robotics දේවල් වලට මොකද ගොඩක් පාවිච්චි කරන්නේ. මොකද ස්කේල් කරන්න ලේසි. මේවයි අපිට අර ඕන කරන මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන කරන මේ libraries නැත්තම් ඔප්ෂන්ස් ටික කමියුනිකේෂන් ටූල්ස් නේ. කමියුනිකේෂන් ටූල්ස් ටික දීලා තියෙනවා අපිට. හරි සරලව මේ රොබෝ කෙනෙකුට දාගන්න ඕන කරන. මේවා අපි අතින් ලියන්න ගියොත් ඒව ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න අමාරුයි. ලිව්වත් ස්කේල් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අපිට එන්න පුළුවන්. ඉතින් ROS වගේ ෆ්‍රේම්වර්ක් එකක් අපිට හැබැයි ඉතින් මේ ROS වගේ ෆ්‍රේම්වර්ක් එකක් ගද්දි අපි ඔපරේටින් සිස්ටම් එක Linux වලට තමයි ගොඩක් වෙලාවට මේ ඔපරේටින් සිස්ටම් මේ ROS වගේ හදලා තියෙන්නේ. ඉතින් Linux Ubuntu නේ. Ubuntu
22.04 ROS 2 එකට 20.04ද 02ද 20 එක ROS 1 වලට එහෙම ඉතින් එක එක ඔපරේටින් සිස්ටම් නැත්තම් අපි මොන හරි තව ටූල්ස් පාවිච්චි කරන්නනේ. ටූල්ස් මොනවද ටූල්ස්? Docker ඒ වගේ ටූල්ස් යූස් කරන්න වෙනවා. අපිට ඉතින් මල්ටිපල් ප්ලැට්ෆෝම්ස් වල මේක ඩිප්ලොයි කරන්න ඕන නම්. හරි ඉතින් නෙට්වර්කින් කියන එක වැදගත්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේ සරලව ඔයාලට ඕවර්විව් එකක් රොබොටික්ස් වලට උනන්දු වෙන කෙනෙකුට නිකන් මම මේ ඕවර්විව් එකක් දුන්නේ කොහොමද මේ ෆ්ලෝ එක යන්නේ කියලා. හරි. ඉතින් හිතනවා ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට. මම ඉස්සරහදී ඔයාලත් එක්ක කතා කරනවා කොහොමද මම ඉගෙන ගන්න දේවල් තමයි මම මේ ෂෙයා කරන්නේ. ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද තියෙනවා නම් යොමු කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බව අපිත් සමු ගන්නවා. ගිහින් එන්න.